අපේ 30 වසරක යුද්ධය නිමා වෙලා මේ අවුරුද්දට වසර 17ක්. ඒකට මේකෙදි සිංහල අය වගේම දෙමළ අය මැරෙනවා. එතකොට මේ සිංහල අම්මලගේ ළමයි වගේම දෙමළ අම්මලගේ ළමයි නැතිවීමේ වේදනාව හැම අම්මා කෙනෙක්ටම එකවයි. එතකොට එදා උතුරේ දරුවන්ට LTT සමාජිකයෝ දුන්නේ සයිනයිඩ් කරලයි තුවක්කුවයි දීලා මේ යුද්ධෙට ඉදිරිපත් වෙන්න කියලා. අපි දැක්ක නිවුස් වලදී පොඩි ළමයි එන්නේ මේ තුවක්කුව සයිනයිඩ් කරලා අරගෙන පොඩි ළමයි. ඒතකොට අද වෙද්දී ඒ ළමයින්ට මේ දෙමළ ළමයින්ට සයිනයිඩ් කරලා තුවක්කුව වෙනුවට පැන්සල පෑන් අතට අරගෙන තමන්ගේ නිදහසේ අධ්‍යාපනය කරගෙන ජීවිතාව ගෙනියන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා. ඒ වුණාට බොහෝමයක් දෙමළ අම්මලා හිතාගෙන ඉන්නවා එයාලගේ හතුර වෙන්නේ සිංහල ජනයා. එයාලා තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා. සිංහල ජනයාගේ දෙමළ ජනයාගේ හතුර වෙලා හිටියේ LTT. ඒතකොට මෙන්න මේ කාරණාව තේරුම් ගන්නකම් මේ ප්‍රශ්නය විසඳෙන්නේ මොකද ප්‍රශ්නය? දෙමළ ජනතාව බොහෝමයක් හිතාගෙන ඉන්නවා එයාලගේ හොඳම හතුරා වෙලා ඉන්නේ සිංහල ජනතාව. ජාතික මට්ටමේ ප්‍රතිඵලයක් උදෙසා ඉක්කොන්නම් හැම හිතකම දර්ශන තලවත්තගේ